ආයිබෝවන් සිරිලක් ගොබිම වීඩියෝ channel එකකින් තමයි අපි හම්බෙන්නේ. එතකොට ඔබතුමාලා මගේ වීඩියෝ සෑහෙන සංඛ්‍යාවක් බලලා තියෙනවා. බලලා ඉවරලා මට ඇත්තෙන්ම හොඳයි කියලා තියෙනවා. මම උපදෙස් අරන් තියෙනවා. බීජ හුඟක් ගෙනihin තියෙනවා මේ වෙනකොට. එතකොට අපි මේ හිඳිට අලුත් අවුරුද්දක් ලබලා ඒවත් ඉවර වෙලා අවුරුදුත් කාලා ඒ හින්දා දැන් අපි ගොවි පොළවල් ටිකට ඇවිල්ලා ගොවි පොළවල් වල වැඩ පටන් ගන්න ඕන. නැත්තම් අපිට හුඟක් ආර්ථික ප්‍රශ්න ඇති වෙනවා. ඇති වෙන්න ඉස්සර වෙලා අපි මේ ටික ගොඩ ගන්න ඕන. ඒ නිසා තමයි ඔබතුමාලාට මම ඉඟුරු සම්බන්ධව පොඩි දැනුමක් දෙන්න උත්සාහ කරන්නේ. මොකද මේ සැරේ මගේ බීජ ඉඟුරු ප්‍රමාණය ගිය ප්‍රමාණය වැඩි. ඒ නිසා ගොවිසඳා YouTube channel එකෙන් එයා මගේ ලොකු අයියයි මමයි දෙන්නම එකට එක්ක අහුවෙලා සෑහෙන ඉඟුරු බීජ ප්‍රමාණයක් මේ ලංකාවේ හැම තැනටම බෙදා හැරියා. එතකොට ඔබතුමාලා දැන් ඒවා හදලා තියෙනවා. ඔබතුමාලා හුඟක් උපදෙස් ටික නිතර මගෙන් ඉල්ලනවා. එතකොට මගේ වීඩියෝ ටිකක් අඩු කරලා ගොවිසඳාගේ වීඩියෝ ප්‍රමාණයක් වැඩි කරලා තියෙනවා. එතකොට ඒ දෙන්නගෙම දෙන්න කතා කරගෙන ඒ විදිහට දෙන්නගෙම උපදෙස් අනුව තමයි මේ වීඩියෝ ටික කරගෙන යන්නේ. ඔබතුමා අනිවාර්යයෙන්ම ගොවිසඳා YouTube channel එකේ බලලා එකේ ඔයගොල්ලෝ දැනුම ලබා ගන්න. ඒ අතරින් මමත් දෙනවා. ඒ දෙන්නගෙම දැනුම එකයි. ඒ නිසා මේ මහ පොළොවට ආදරය කරපු හොඳ ගොවි මහත්තුරු දෙන්නෙක් තමයි ගොවිසඳා කියන්නේ. සිරිලක් ගොවිබිම කියන්නේ. ඒ නිසා මේ මහ පොළොවට අපි ආදරය කරොත් අපට ආදරය කරනවා. ඒ නිසා මට ඇත්තෙන්ම මහ පොළොව වාගේම මම ගොවිසඳා ප්‍රතිසිද්ධ වෙන්න තමයි මාද මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මම ඒකත් මතක් කරමින් ඔබතුමාලාට කතාව චුට්ටක් අඩු කරලා දැන් ඉඟුරු ඔබතුමාලා ගෙනහිල්ලා මාස දෙකක් කිට්ටු වෙන්න එනවා. එකමාරක් විතර වෙනවා හදලා. එතකොට ඒකට උපදෙස් ටිකක් දෙන්න ඕන කියලා මම හිතුවා. ඒ නිසා අද ඒ සම්බන්ධ උපදෙස් ටිකක් දෙන්නේ. නිතර මම ඉඟුරු බීජ ඉල්ලලා තවත් කතා කරනවා. එතකොට මට ඉඟුරු බීජ ඔබතුමාලාට දෙන්න පුළුවන්. මිල බොහොම අධිකව ගිහින් තියෙනවා. හැබැයි ඒක සාධාරණ නැහැ. සාධාරණ නැහැ කියන හේතුව දැන් තියෙන මේ බීජ ඉඟුරු මංගාව තියෙන ඉඟුරු ඔබතුමාලාට දෙන්න බැරි හේතුව මම දැන් පෙන්නනවා. ඒක මම ඉඟුරු ටික දීලා ඔබතුමාලාගෙන් සල්ලි අරගෙන මම ජීවත් වුණාට හරියන්නේ නැහැ. ඒක ගෙනිහිල්ලා ඔබතුමාලාට හරියන්න ඕන. හරියන්නේ නැති වෙන්න දැන් මේ වෙලාවේ බීජ ඉඟුරු මම දෙන්නේ නැති හේතුව මම ඔබතුමාලාට ඉඟුරු පඳුරක් ගලවලා මම පෙන්නනවා මෙන්න මේ හේතුව මත මම ඔබතුමාලාට දෙන්න. ලබන අවුරුද්දේ තමයි ආයෙ හදන්න වෙන්නේ. හැබැයි මේ වෙලාවේ කහ ටිකක් ඔබතුමාලාට හදා ගන්න පුළුවන්. කහ බීජ ඕන තරම් මම දෙන්නම් ඔබතුමාලාට කතා කරන්න. කොහාට වුණත් මම එවන්නම්. එහෙම නැත්නම් එන්න ඇවිල්ලා දැනටත් කහ බීජ අරන් යනවා මම. ඒ නිසා අපි බලමු මේ ඔබතුමාලාට මම කිව්වා බීජ ඉඟුරු නොදෙන්නේ හේතුව මොකද කියලා. දෙන්නේ නැති හේතුව මොකද කියලා. ඇත්තෙන්ම මම ඒක කරන්න බෑ. කරන්න බැරි හේතුව තමයි දැන් ඔබතුමාලාට පෙන්වන්න හදන්නේ. එතකොට ඔබතුමාලාට පේනවා මේ ඉඟුරු පඳුරක් ගාවට තමයි මම පෙන්눔 කරලා තියෙන්නේ. එතකොට මම මේක ගිය අවුරුද්දේ හදපු ඉඟුරු පඳුරක්. එතකොට මේවා තමයි ඔබතුමාලාට ගලවලා මම කලින් සියලුම ගොවි මහත්තුරුන්ට මේ හැමතැනට ඇරියේ. ගොවි සඳහත් මාත් එක්ක අහුවෙලා. එතකොට දැන් මේ වෙනකොට ඉඟුරු තියෙන ඒවා ගලවලා මේ පැල ටික සේරම මම කඩන්න ඕන. මේ පැල ටික සේරම කඩන්න ඕන. කඩලා ඉවරලා ඔබතුමාලාට අලේ තමයි එවන්නේ. හැබැයි අලේ එවනකොට මේ අලේ සම්පූර්ණ රසයක් නැහැ. මේ ගස් ටිකට සම්පූර්ණ මේ රසය ඇදලා තියෙන්නේ. ඇදපුවාම මේ බීජ ගතිය මේ අලේ තියෙනවා අඩුයි. බලන්න දැන් ඉඟුරු කිලෝ 5ක් 4.5ක් විතර මේ සම්පූර්ණ බකට් එකෙන් බහලානේ තියෙන. බකට් එක සම්පූර්ණ පිරලානේ. එන්න බලන්න හැම තැනින්ම පැල ඇවිල්ලා තියෙන දැන්. පැල ඇවිල්ලා ගස් ලොකු වෙලා. එතකොට මේ අලේ තියෙන රසය තමයි සම්පූර්ණ මේකට ඇදලා තියෙන්නේ. එතකොට මේක කඩලා තමයි ඔබතුමාලාට මේ අල ටික ප්‍රමාණය තමයි මම එවන්න ඕන. හැබැයි එතකොට මම අසාධාරණයක් කරනවා කියලා කිව්වනේ. කරන්න හේතුව මේ අලෙන් නැවත එන පැලේ ඇදෙන්න තරම් මේ අලේ බීජ ගතියක් නැහැ. එතකොට සමහර අය මේ දැන් ඉඟුරු ගලවලා ඉවර වෙලා මේක විකුණනවා බීජ වලට. මේ දළු හරිය අපි ගන්නවා කඩවලට විකුණනවා. මේ දවස්වල අධික මිල ගිහින් තියෙන නිසා. එතකොට එහෙම කරන්න බෑ අපිට. කරන්න බැරි හේතුව තමයි මේ ඉඟුරු වලේ ඔයාලත් මේක ලොකු මුදලක් දීලා ගෙනල්ලා හදාගත්තාම මේක සරුසාරට හැදෙන්න ඕන. සරුසාරට හැදෙන්න බොහොම නිසරු පැලයක් තමයි මේකෙන් එන්නේ. ඒ නිසරු පැලේ එන්න හේතුව තමයි මේ අලේ බීජ ගතියක් නැතිකම. ඒ නිසා ඔබතුමාලාට මේ දවස්වල කහ ටිකක් හදනවා මිසක් ඉඟුරු මින් පස්සේ මේ අවුරුද්දට ඉඟුරු කාගෙන්වත්ම ගන්න එපා. අරගෙන හදන්න එපා. කවුරු ගාව කොයි මහත්තයා ගාව තිබුණත් ඉඟුරු වල සම්පූර්ණ මේ වෙනකොට ගස් ඇවිල්ලා ඉවරයි. මේවා දැන් කඩවල තියෙනවා ඔබතුමාලා බලන්න ඔබතුමාලාගේ කඩවලට මේ වාගේ දළු සුදු පාට ඉඟුරු වගේක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒවා ඔබතුමාලාට දෙනවා කෑමට. මේ ටික මේ ආයෙ විකුණනවා බීජ වලට.
බීජ වලට ගෙනින් හදපුවාම ඔයාලට නියම මං කියන ප්‍රතිඵලයක් ගන්න බෑ. අන්න ඒ නිසා තමයි මං බීජ ඉඟුරු මින් පස්සේ දෙන්නේ නැත්තේ මේ අවුරුද්දට. ඒ ලබන අවුරුද්දට මම දෙන්න පටන් ගන්නවා. අනික තමයි මේ පැල තමන් වල ඔබතුමාලා රැවටෙන්න එපා. මෙන්න මේ වාගේ පැල මේ පැල කඩලා ගෙනිහිල්ලා කවර වල මුල් අල්ලවලා තියලා තියෙනවා. එතකොට ඒ පැලෙත් සරු වෙලා හැදිලා එන්නේ නැහැ. එන්නේ නැති හේතුව මේ අලේ රසින් තමයි මේ ගහ වැඩෙන්නේ. එතකොට අලින් වෙන් කරලා දෙන්නේ ඔයාලට. එතකොට මේ පැලේ නිරෝගී පැලයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාලට තව මම උපදෙස් ටිකක් දෙනවා. මේ ඉඟුරු ගහක් නඩත්තු කරගෙන යන විදිය බලමු මේ පුංචි ගොවි මහත්තයා ඉඟුරු හදලා තියෙනවා කියලා. ඒතර මම කහ පඳුරකුත් පෙන්눔 කරනවා. මේ එකලම ගිය අවුරුද්දේ හදපු කහ පඳුරක් පැලවෙලා නැහැ. පැලවෙන්නේ නැත්තේ කහ ඇත්තෙම පැලවෙන පරක්කුයි. වැල්වල ටිකක් පරක්කුයි. ඒ නිසා මම ඒකයි කිව්වේ කහ ටිකක් දෙන්නම් කියලා ඔබතුමාලට. මම දැන් ඔබතුමාලට පෙන්නනවා මේ ඉඟුරු හදනකොට මේ බුලත් කොවුල් අතරින් මම කහ පඳුරු කීපයක් හදලා තියෙනවා. ඒක දැන් පැලවෙලා නැහැ. හැබැයි පැලවෙලා නැත්තම් ඒකෙන් අරගෙන අපිට බීජ වලට ගන්න පුළුවන්. එහෙනම් බලමු මේ පුංචි ගොවි මහත්තයාගේ කහ පඳුර ගාවටත් ගිහින් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මට එකක් ඔබතුමාලට පෙන්න ගන්න බැරි වුණා. ඔබතුමාලා දැන් ඉඟුරු හදලා මාසෙකමාරක් දෙකක් ගස් තියෙනවා ඔබතුමාලාගේ කොටුවේ. එතකොට පැලෑවිලා තියෙනවා. හැබැයි මම මේ පෙන්නන්නේ ගිය අවුරුද්දේ පඳුරකින් කියලා කිව්වනේ. එතකොට වෙන්න බලන්න මේ පඳුරේ දැනට කොළ වලට රෝගය ඇවිල්ලා තියෙනවා. වෙන්න බලන්න. මේ ඔබතුමාලාගේ ඉඟුරු කොටු වල මෙන්න මේ වාගේ කොළ අග්ගිසි පිච්චීම කොළ අඩියෙන් මෙන්න මේ වාගේ කහ පාට වීම. ඒක තියෙනවා නම් අනිවාර්යයෙන්ම කෘමිනාශකයක් තියෙනවා. ඒක අපි පාවිච්චි කරන්න ඕනේ. මේකේ තියෙන්නේ මේ දවස්වල ලස්සනට මේ එන කොඩිත් ඇවිල්ලා මේ කොළේ අඩියෙන් රසය බොනවා. රසය බීපුවාම තමයි මේක වෙන්නේ. මේක දිලීරයක් නෙමෙයි. ඒ නිසා බෙන්න බලන්න. මේ අගෙන් යට කොළේ යටිපැත්තට වෙලා රසය බීපුවාම මේ කොළේ මේ විදිහට කහ පාට වෙනවා. ඒ නිසා අපි ඒක ඇත්තෙන්ම බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට ගහ ඒ වගේ රසය බීලා මේවා වෙච්චාම මේ ගහ හොඳට හැදිලා ඉන්න ඒම අඩු වෙනවා. ඒ නිසා බලමු පුංචි ගොවි මහත්තයා ඊගාට මොකද්ද පෙන්වන්න හදන්නේ කියලා. අඬ මම එතකොට ඔබතුමාලාට කිව්වා කහ පඳුරු පැල වෙලා අඩුයි කියලා. එතකොට මේ ඉඟුරු පඳුරු හදනවාම මේ බුලත් කවුල් අතරින් තමයි මේ කහ පඳුරු ටිකක් ඉඟුරු පඳුරු ටිකක් ඔබතුමාලාට හැදුවේ. එතකොට බෙන්න බලන්න මේ කහාලේ ඒකල හදපු එකනේ. පෝර කවරේට පස් ටිකක් දාලා මම හදලා තියෙන්නේ. බෙන්න බලන්න කහාලේ. කහ පරක්කුයි පැලවෙන්න. බෙන්න බලන්න කහාලේ. එතකොට ඔබතුමාලාට මේ අවස්ථාව වෙනකොට කහ ටිකක් හදා ගන්න පුළුවන්. බෙන්න බලන්න දැන් තමයි මේ චූටි පැල ලස්සනට සුදු පාටට එන්නේ. මෙසා මේක දැන් තමයි පොඩි පැල එන්නේ. එතකොට මේකේ බීජ ගතිය අදින්න ගස් ලොකු වෙලා නැහෙනි. එතකොට මේක ඔබතුමාලාට ගෙනහිල්ලා කෑලි කඩලා හදන්න ගන්න පුළුවන්. අනික තමයි කහ හදනකොට බෙන්න මේ මුල්ලලේ බය නැතුව හදන්න මුල්ලලේ පැල එන ප්‍රමාණය වැඩි. මේකේ ඇත්තෙන්ම අස්සන්න වැඩි. මෙන්න මේ මුල්ලල ටික. මොකද එන්නේ මුල්ලල හදන්නේ නැහැ. ඒ නිසා මුල්ලල 25ක් 30ක් හදලා බලන්න වටිනාකම. ඒ නිසා බෙන්න බලන්න මං කියපු එකේ ඇත්ත තියනවද නැද්ද කියලා බලන්න. මේ පොඩි පැලනේ තියෙන්නේ. දැන් මේකට මේ අලේ රසයක් අදින්න තරම් කාලයක් නැහැනේ. මේ පැලේ කඩලා දාලා මේක හැදුවත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ අලේ බීජ ගතිය විනාශ වෙලා නැහැ. ඒ නිසා බලමු පුංචි ගොවි මහත්තයා ඊගාට මොකද්ද පෙන්වන්න හදන්නේ කියලා. එතකොට ඔබතුමාලාට දැන් මම දන්න දැනුමෙන් ටිකක් දුන්නා. එතකොට ඇවිල්ලා තියෙන්නේ දැන් මම මාසයක් ගිය ඉඟුරු පැල වලට දැන් හරියට මාසයක් මම ඉඟුරු හදලා. එතකොට ඉඟුරු පාත්තියකට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ පාත්තියෙන් කොටසකට ඇවිල්ලා තියෙනවා. එහෙනම් බලමු මේ පුංචි ගොවි මහත්තයා මොකද්ද දැන් මේ පෙන්වන්න හදන්නේ කියලා. එතකොට ඔබතුමාලාට මම පෙන්눔 කරනවා මගේ වැය මේ වෙනකොට පැල වෙච්චි වල් ප්‍රමාණය අඩුයි. නිරෝගීව ඉඟුරු පැල ටික ලස්සනට ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඔබතුමාලාගේ පාත්තියකට ගිහින් බලන්න වල් ඇවිල්ලා හුඟක් කැල පැල වෙලා. එතකොට ඉඟුරු පැල ටිකට උඩින් කැලේ මතුවලා තියෙනවා. එහෙනම් ඒකත් රහසක් මම ඒකත් අද හෙලි කරනවා. මගේ වැය අඩු වෙන්නත් ඔබතුමාලා වැය වැඩි වෙන්නත් හේතුව මොකද්ද කියනවා. එතකොට ඒකට අකමැති අයත් ඉන්නවා, කැමති අයත් ඉන්නවා. ඒත් කරන්න දෙයක් නැහැ. අපිට මේ ඉඟුරු හදාගෙන යනකොට මේ කැලෑ ටික ගලවලා නඩත්තු කරගන්න එක තමයි හරියම අමාරු. හරිම අපහසුයි. මොකද අපේ අනිත් වැඩ රාජකාරීත් එක්කලා ඉඟුරු ටික හදලා අනිත් පැත්ත ටික ඉවරලා යනකොට මේක සම්පූර්ණ කැලේ වැහිලා. කැලේ ටික ඉවත් කරගන්න බෑ. එහෙනම් අපි මේ ඉඟුරු පාත්තිය බලන්න ඕනේ මේ ගොවි මහත්තයාගේ පාත්තිය වල කැලෑ ප්‍රමාණය අඩු කරගත්තේ කොහොමද කියලා. මේ රහසත් මම ඔබතුමාලාට අද දෙනවා. ඒ දීලා මේ ඉඟුරු පැල වලට දැන් මොනවද පාවිච්චි කරන්න ඕනේ මේ අවස්ථාවේ හැටියට කියලාත් මම දැන් ඔබතුමාලාට පෙන්නනවා. එහෙනම් බලන්න ලස්සනටම තියෙනවා. මම හැම පාත්තියකටම මගේ 10 12 පොලක තමයි මම ඉඟුරු කහ හැමදේම හදලා තියෙන්නේ. මොකද එක තැනකට ආවුත් රෝගයක් තව තැනක තියෙන නිසා. ඒ නිසා මම කරන දේ ඔබතුමාලාට කරන්න බෑ. ඉඩකඩ නැහැ. ඉඩකඩ තියෙන හැටියට අපි කරන්න ඕන. ඒ නිසා ඉඩකඩ තියෙන කෙනා 4-5 පොලක හදන්න.
ටික තැන් වලින් හදන්න. එතකොට රෝගයක් ආවොත් මේක පැතිරලා යන්නේ නැහනේ. එක තැනකට හැදුනොත් අනිත් තැන බේරෙනවා. අර බුලත් ක්‍රමය තමයි මේකත් කරන්න වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ වෙනකොට මගේ සාමාන්‍යයෙන් මාසයක් ගියාන් පස්සේ 90ක් ඉඟුරු පැල පැලවෙලා ඉවරයි. තව මේකේ තියෙන සාමාන්‍යයෙන් 10%ක්. ඒ 10%ක් පැලවෙනවා මේකේ. මේ තියෙන පොඩි පැල මතුවෙන්නේ දැන් ලස්සනට. එතකොට මගේ වල් ප්‍රමාණය අඩුයි. වල් මේකේ කැලේ ගලවලා නැහැ. එක කැලේ ගහක්වත් මම ගලවලා නැහැ මේ වෙනකොට. දැන් මම මේකට හෙට අනිද්දා වෙනකොට මේ කැලේ ටික ගලවලා ඉවර වෙලා මේකට පාවිච්චි කරන්න වර්ග කීපයක් තියෙනවා. මම ඒ වර්ග පාවිච්චි කරන්න ඕන. එතකොට තමයි මම කියපු ප්‍රමාණය ඔබතුමාලාට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මොනවද මේ ගොවි මහත්තයා පාවිච්චි කරන්නේ? මේ කැලේ ටික මර්ධනය කරගත්තේ මෙන්න මේ විදිහයි කියලා ඔබතුමාලා දැන් බලාගෙන ඉන්නවා කොහොමද මර්ධනය කරගෙන තියෙන්නේ කියලා. එතකොට මම ඉස්සල්ලා මේක පාත්ති සකස් කරුවා. පාත්ති සකස් කරලා ඉවරලා හොඳට මේකේ තියෙන බීජ ටික පැලවෙන්න ඇරියා. වල් පැලවෙන්න ඇරියා. පැලවෙන්න ඇරලා ඉවරලා මම සම්පූර්ණ කුමිනාශකයක් පාවිච්චි කරා මේ කැලේ ටික මැරෙන්න. ටූටි පැලනේ පොඩි පැලනේ. කහ ඉඟුරු හදන්න ඉස්සලා පාවිච්චි කරා. එතකොට සම්පූර්ණ මේකේ තිබිච්ච බීජ වලින් පැලවෙච්ච පැල ටික මැරලා ගියා. මැරලා ගියන් පස්සේ තමයි මම නැවත පොළොව පොඩ්ඩක් සකස් කරලා මේ ඉඟුරු පැල ටික හදලා තියෙන්නේ. ඒකෙන් තමයි මම අද කැලෑ පැල අඩු කරගෙන තියෙන්නේ. වල් ප්‍රමාණය අඩු කරගෙන තියෙන්නේ. හැබැයි මම කැලෑ තෙල් ගහපු නැති පාත්‍ය කරත් ගිහින් ඔබතුමාලාට පෙන්නනවා. ඒ පාත්‍ය වෙනසයි මේ පාත්‍ය වෙනසයි ඔබතුමාලාට බැලුවා. ඔබතුමාලාගේ මේ ගොවි මහත්තයා බොරුවක් කරන්නේ පැල ගලවලා තියනවා කියලා නෑ. මගේ එකේ තියෙන්නේ අතන මෙතන ගෝයන් ගහක් විතරයි. හරි ගෝයන් ගහක් ඉතුරු වෙන්න හේතුව තමයි ඒ පිදුරු ටික අපි ගෙනල්ලා දාපුවාම පිදුරු වල තිබිච්ච ගෝයන් ගස් ටික තමයි පැල වෙලා තියෙන්නේ. හැබැයි කැලෑ වල් ප්‍රමාණය අඩුයි මගේ. අන්න අපි දාගත්තා කැලේ ගහත් මර්ධනය කරගෙන තියෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ මේ පුංචි ගොවි මහත්තයා දැන් මේ ඉඟුරු පැල ටිකට මේ අවස්ථාව වෙනකොට මොනවද අවශ්‍ය කරන්නේ කියලා. එතකොට මේකට දැන් අපිට අවශ්‍ය කරන ඇත්තම පොද වැස්ස වර්ෂාව අපිට අවශ්‍යයි. වර්ෂාව නැත්නම් අපි වතුර ටිකක් මේකට පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා වතුර ටික දාන ගමන් අපිට ලේසි පහසුම දෙයක් තමයි මෙන්න මේ වාගේ අපි කරදහය හදාගත්තු ප්‍රමාණයක් ගෙදර තියෙනවා. මෙන්න මේ ලොකු වියදමක් යන්නේ අපි කරදහය මිටක් අරගෙන ඉවරලා මෙන්න මේ විදිහට මිටක් අරගත්තාම ගස් දෙකකට දැම්ම හැකි. මෙන්න මේ වාගේ කරදහය ටිකක් ගහ වටේට අපි දානවා. ඒ කියන්නේ වර්ෂාව අඩුයි නම් අපිට ඇත්තෙන්ම මේකෙන් ලොකු ඵල ප්‍රයෝජනයක් තියෙනවා. මෙන්න මේ වාගේ මහා ලොකු ප්‍රමාණයක් යන්න ආයි පොල්ලතු ඉවත් කරන්නවත් පොළ රොඩු ඉවත් කරන්නවත් දාපු පිදුරු අයින් කරන්නවත් ඕනේ. මේක ලස්සනට දාපුවාම මම වතුර එකක් දාපු හැටි මේක ලස්සනට මේ පොල්ලතු වශයෙන් ගිහිල්ලා මේ ගහ ගාවට තැම්පත් වෙනවා. තැම්පත් වෙච්චාම මේක පොළොව හිර වෙන්නේ නැහැ පොළොව බුරුල් වෙනවා. එතකොට මේකේ 140ක් වතුර ඇදලා තියාගෙන මේ ගහට ඕන වෙලාවට වතුර ටික දෙනවා. හරි? අපි එතකොට කරදහය එකක් පැත්තකින් තියලා එතකොට අපි හදාගත්තු මං කොම්පෝස්ට් පෝර එක තියෙනවා. දෙන්න බලන්න. මේවා අපිට ලොකු වියදම් යන්නේ නැහැ. ගෙවල් වල අපිට නිකන් කරගන්න පුළුවන්. එතකොට ඒකෙනුත් අපි මිටක් මෙන්න මේ වගේ මිටක් කරගත්තාම ගස් කීපයකටම දැම්ම හැකියි. වෙන්න බලන්න. ඔන්න. මම ඔබතුමාලාට හැම වෙලෙම පැහැදිලි කරා පාත්ති ලොකුවට ගහ ගන්න එපා. පාත්තියට කිසිම හේතුවක් මත බහින්න එපා කියලා. එතකොට බලන්නකො මේ ගොවි මහත්තයා ගහගෙන තියෙන පාත්ති වල එහෙකටවත් පාත්තියට යන්න කිසිම වමනාවක් නැහැ. කැලේ ගහක් ගලවන්නවත්, පෝර ටිකක් ගහන්නවත්, තෙල් ටිකක් ගහන්නවත් කිසිම හේතුවක් නැහැ. වෙන්න ගස් දෙකකට හරි තුනකට හරි මේ පැත්තෙන් දැම්මා. එතකොට එහා පැත්තෙන් අනිත් ගමන අත දිගහැරලා දැම්මා. එතකොට අපි මේ පාත්තියට පා ගන්න යන්නේ නැහැ. පා ගන්න ගියාම මේකට පාත්තිය හිර වෙන්න බලනවා. තද වෙන්න බලනවා. පැල පෑගෙන්න බලනවා. කැඩෙන්න බලනවා. එතකොට අපිට කිසිම දෙයක් සිදු වෙලා නැහැ. අපි ඒ ටිකත් නඩත්තු කරගෙන තියෙනවා. එතකොට ඒ පෝර ටිකකුත් අපි දානවා. එතකොට අපි තව මාස දෙකමාරක් වෙනකොට තමයි රසායනික පෝර ටිකක් අපි පාවිච්චි කරන්නේ. එතකොට රසායනික පෝර ටිකකුත් අපිට ඕන තමුන්ගේ පැල ටික නිරෝගී නැත්තම් පැල ටික නිරෝගී නැත්තම් පැල ටික කෙට්ටුයි නම් රසායනික පෝර ටිකක් අවශ්‍යයි කියලා තමු හිතෙනවා නම් මහා ලොකු පෝර ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. මෙන්න මේ වාගේ සුවල්පයක් අරගෙන මෙන්න මේ වාගේ ගහ වටේට ඔන්න ඔහොම දැම්මා. අපි කරදහයක් දාලා තියෙනවා, කොම්පෝස්ට් එකක් දාලා තියෙනවා. එහෙනම් රසායනික පෝර චුට්ටක් අපි දාලා තියෙනවා. දාලා ඉවරලා අපි වර්ෂාව තිබුණොත් අපිට මේකට වතුර ටිකක් අවශ්‍ය කරන්නේ නැහැ. වර්ෂාව නැති වුණොත් අපි මෙන්න මේ වාගේ මල් බාල්දියකින් හෝ එහෙම නැත්නම් අපි ලොකු මහ පරිමාණයෙන් කරනවා නම් මම නම් වටෙන් තමයි වතුර ටික අල්ලන්නේ මොටරෙන් ගන්නවා. මෙන්න බලන්න ඔබතුමාලාට පේනවා ඇති මේ කරදහය ටික අර ගහ ගාවට ගිහින් තැම්පත් වෙච්ච විදිය. දැන් පොල්ලත්ත උඩට තමයි අපි දාලා තියෙන්නේ. පොල්ලත්ත උඩට දැම්මට දැන් පොල්ලත්ත උඩ දැන් නැහැනේ. ඒතර පොල්ලත්ත ඉවත් කරලා නැහැ. එතකොට දවස් දෙකක් දානකොට මේකේ කරදහය චුට්ටක්වත් ඔය කිසිම දාපු පෝර වර්ගයක්වත් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. සම්පූර්ණ මේ ගහ ගාවට ගිහින් දෙන්න බලන්න මං අතින් දැම්ම නෙමෙයි මේ වතුරත් එක්කලා තමයි මෙයා යටට බැස්සේ. එතකොට මේකට කරදහය වලට 140ක් වතුර ඇදලා තියා ගන්නවා. පෝර ටික වේලෙන්නේ නැහැ. ගහ සීතලේ තැම්පත් වෙලා තියෙනවා. අපි මේ විදිහට කරන්න ඕනේ. ඒකයි මම නිතරම කිව්වේ මෙයාට සාත්තු කරොත් මම නිතරම කිව්වා වාගේ මම කිව්වා එකට 30ක් ගලවන්න පුළුවන් කියලා. මම කියන විදිහට සාත්තු කරොත්
එකට 30ක් ගලවන්න පුළුවන්. එතකොට ඔබතුමාලාට තව ටික දවසක් යනකොට මෙන්න මේ වාගේ ඔබතුමාලාගේ වත්තේ ඇල්බීසියා අතු තියෙන්න පුළුවන්. එතකොට තියෙනකොට අපි මේක කොළ සූරන්න අවශ්‍ය කරන්නේ නැහැ. මෙහෙම ගස් දෙක ඈත් කරලා මෙන්න මේ වාගේ වැටහිර කොළ ටික නිතරම දානවා. එතකොට ඔබතුමාලාගේ බලාතේ කොස් ගස් කොළ මොනවා හරි අඹ කොළ හරි මොනවා හරි ගේ වටේ තියෙන අතු ගාලා ගන්න කොළ ටික මේ පාත්තියට ගෙනල්ලා දාලා දැන් වලින් දාලා වහනවා. එතකොට සීතලේ හිටිනවා. පෝරක් තියෙනවා. අපි එතකොට රසායනික පෝර ලොකුවට පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. අපි ඊට පස්සේ හරියට මාස දෙකක් වෙනකොට මම මේකට තෙලක් තියනවා පාවිච්චි කරන්න. ඒ තෙල අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන. මොකද ඒක දිලීරේ ආවෙන් පස්සේ අපි මේකට ගහුවට වැඩක් නැහැ. එන්න ඉස්සර වෙලා අපි මර්ධනය කරගන්න තෙලක් තියෙනවා. මට කතා කරන්න මම තෙල කියනවා. අනිවාර්යෙන්ම කිසිම දිලීරයක් එන්නේ නැහැ. එකට 30ක් ගලවන්න පුළුවන්. ඉඟුරු ප්‍රමාණයක් ගලවන්න පුළුවන්. මොකද මම කරලා තමයි පොතෙන් පතෙන් දකපු දෙයක් මේ මම අවුරුදු 12න් තමයි මේ කෘෂිකර්ම කරන්න පටන් ගත්තේ. ඒ නිසා මේ අත්දැකීම් ටිකක් තමයි ඔබතුමාලාට දෙන්නේ. මේක කොපි කරගෙන ඔබතුමාලාත් ඉඟුරු පඳුරු කීපයක් හදන්න උත්සාහ කරන්න. ලබන අවුරුද්දේ බැරි වෙච්ච අය ලබන අවුරුද්දේ හදලා තියන අය මේ විදිහට නඩත්තු කරගෙන ගිහිල්ලා මට මොනවා හරි තියෙනවා ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න. ඒ හින්දා බලමු මේ පුංචි ගෝයි මහත්තයාගේ අනිත් සෑම තැනකටම ගිහිල්ලා මම මේවා කතාවකින් ලොකු දෙයක් ගියොත් එහෙම ඔබතුමාලාට වීඩියෝ එක බලා ගන්න බැරි වෙනවා. මම ඒ ටික නිකන් සාමාන්‍ය මට්ටමට ඔබතුමාලාට පෙන්눔 කරගෙන යනවා. බලමු මේ පුංචි ගෝයි මහත්තයා ඊගාට පෙන්වන්න හදන්නේ මොකද්ද කියලා. ඔබතුමාලාට තවත් මම මේ අක්කර 3 කාලක විතර ඉඟුරු හද ප්‍රමාණයකට තමයි මම මේ ගොවි පොළේම තවත් තැනකට මම කිව්වා 6-7 පොලක හදලා තියෙන්නේ කියලා. එතන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. එහෙනම් මෙතනින් ඔබතුමාලාට පෙන්වනවා ඔබතුමාලා කරන වැරදි දෙක තුනක් මම මෙතන. ඔබතුමාලා ඉඟුරු හදාගෙන යනකොට ඒ අඩුපාඩු. ඇත්තෙන්ම වැරද්දක් කියන්නේ ඒක මමත් දන්නේ නැති කාලේ මාත් කරා. ඒ හින්දා ඔබතුමාලාට ඊට පස්සේ ඒකත් කොපි කරගෙන කරන්න තමයි මම මෙතනට පෙන්වන්නේ. මෙන්න බලන්න. ඔබතුමාලාට පේනවා මේ ඊටම පල්ලම සහිත තියෙන්නේ කියලා. එහෙනම් මම මේක සාමාන්‍යයෙන් ගහලා තියෙන්නේ බලන්න අඩි 6ට විතර පාත්තිය. ඔක්කොම කාණු දාලා තියෙන්නේ මේ අතට. ඒකට හොදා පාළුවක් අල්ලපුවාම වතුර පාර මේ කාණු පිරිච්චාම වතුර පාර කාන්දු වෙලා පල්ලෙහාට අල්ලනවා. ඒතකොට පොළොව හැමදාම සීතලෙන් තියෙනවා. ඔබතුමාලා දැම්මනම් දාන්නේ මේක අනිත් අතට. දාපුවාම මේ ඊට මේ පස් ටිකක් සම්පූර්ණයෙන්ම හේදිලා යනවා. පෝර ටිකත් හේදිලා යනවා. වතුර ටිකත් හඳවා යනවා. මේ පොළොව වේලෙනවා වැඩි වෙනවා. ඒ ඔබතුමාලා නොදන්නකමට කරපු එක වරදක්. අනික තමයි ඔබතුමාලා මෙච්චර කාලයක් ඉඟුරු හදපුවාම වෙන්න බලන්න මම පෙන්නනවා. වෙන්න බලන්න ඉඟුරු හැදුවයි කියලා මේ පොළොවේ පෙන්නන්න වලක් නැහැනේ. ගොඩැල්ලක් නැහැනේ. ලස්සනට පොළොව ලෙවල් වෙලා තියෙනවානේ. ඔබතුමාලා හදපුවාම ඉඟුරු කෑල්ල කෑල්ල හදපුවාම තැන් තැන් වල වලවල් තියෙනවා. එතකොට වලට වතුර පිරෙනවා. වලට වතුර පිරිච්චාම මේ ඉඟුරු කෑල්ල කෑල්ල කුණු වෙනවා. හැබැයි මේ ගොවි මහත්තයා කරලා තියෙන විදිහට සම්පූර්ණ ඉඟුරු ටික ටික හදලා ඉවරනකොට ලස්සනට මේක සමතලා වෙලා තියෙනවා. සමතලා වෙලා පොල්ලාතු ටිකක් ලස්සනට මේ විදිහට වැටලා තියෙනවා. දෙන්න බලන්න. ඊට පස්සේ ඔබතුමාලා ඒ වර්ධ කෙරෙන්නේ නැහැ. ඇත්තෙන්ම මම දන්නවා. මම මේ වීඩියෝ එකත් බලලා. එතකොට ඔබතුමාලා මෙච්චර කාලයක් මේ පොල්ලාතු ඔක්කොම දාන්නේ මේ අතටම. නෑ අපි අවසානයේ මේ කාණුවට දාන පොල්ලත්ත මෙන්න මේ විදිහට වැටෙන්න ඕනේ. අපි දාන්නේ උඩු පැල්ලටනේ. මේකේ වතුර ටික පිරෙන්න. මේකේ පොල්ලත්තේ නැත්තම් අස්සෙන් කූර යනවා. පැල වෙනකොට පැලේට අවහිරයක් වෙනවා. අපි ආරම්භ කරන මේ පොල්ලත්ත මෙන්න මේ විදිහට දා ගන්න ඕන. එතකොට දාගත්තාම මේකේ හොදා පාළුව හුඟක් අඩු වෙනවා. පොළොව වේලීම අඩු වෙනවා. අනිත් අතු සම්පූර්ණ දාන්නේ කොළ උඩට. මේක දාන්නේ යටි අතට. එහෙනම් අපි ඒකෙන් බලාගත්ත කාණු ටික දාගත්තු ආකාරයත් බැලුවා. කහ කෑල්ල හදපුවාම පොළොව සම්පූර්ණ කහ කෑල්ල ඉඟුරු කෑල්ල හදපුවාම ලෙවල් වෙලා තියෙන්න ඕන කියලාත් බැලුවා. එතකොට අනික තමයි ඔබතුමාලා කරන්නේ පළවෙනි වරදක් තමයි මේකේ මම පොල් පැල ටික හදලා තියෙනවා ලස්සනට. බාන්නේ දැන් පොල් පැල ටික ලස්සනට නැගිටගෙන hina වෙලා මන් දිහා බලාගෙන ඉන්නවා. එතකොට පොල් ගස් ටිකත් අපේ පෝර ටිකත් වතුර ටිකත් හොරකම් කරගන්නවා. පොල් පැල ටිකත් හැදෙනවා. කහ ඉඟුරු ටිකත් හැදෙනවා. අනිත් භෝගයත් හැදෙනවා. ඔබතුමාලා මෙච්චර කාලයක් කරේ පොල් ගහ වටේට කාණුව දැම්මා. දාපුවාම මේ පොල් ගහේ මුල් ටික ගිනිල්ලා මේ පෝර ටික වතුර ටික හොරකම් කරගන්නවා කියලා එයා අවහිර කරලා චුට්ටි ප්‍රමාණයක් එයාට දීලා තියෙනවා. එහෙම කරන්න එපා. පොල් පැලේ මුලක් ගිහිල්ලා මේකේ පෝර ටිකයි වතුර ටිකයි ගත්තට අපිට ඊට පස්සේ ඉදිරියේදී මේ පොල් ගහ පීදිලා ලස්සනට ගෙඩි ටික හැදෙනකොට අපේ පරම්පරා ගානක් කනවා. ඒ නිසා කිසිම හේතුවක් මත පොල් පැලයකට කාණුව දාන්න එපා. සාමාන්‍ය තේක ගහක සාමාන්‍ය කොස් පැලයක් තිබුණොත් තේහකට වට කාණුවක් දාගන්න. එහෙම නැත්නම් පොල් ගහකට කිසිම හේතුවක් මත කාණුව වට කරලා දාන්න එපා. ඒක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා බාන්න මේ පුංචි මහත්තයා දීපු උපදේශ ටික අරගෙන උතුමාලා කරගෙන යන් ඊගාට පුංචි ගොවි මහත්තයා මොකද්ද පෙන්වන්න හදන්නේ කියලා බලමු. වෙන්න බලන්න මම මේ පොල් ගහට කාණු දාන්න එපා කියන කාරණාවත් මම දාලා නැති එකක් තමයි. මේ තනකොළ රොට් ටික දාලා ලස්සනට පොල් ගහ වටේ වහලා දාලා තියෙනවා. එතකොට අපි වියදමක් දරලා නැහැ. අවුරුදු 5 යනකොට මේ පොල් ගහේ ලස්සනටම අපේ දරුවන්ට කන්න ආලපාල මිනිස්සුන්ට කන්න සත්තුන්ට කන්න පොල් ගහත් නඩත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි දාන්න එපා කිව්වේ. රොට් ටික දාලා ලස්සනට වහලා දාන්න ඒ විදිහට කරගෙන යන්න. බලන්න තවත් එක පොලකට තමයි අපි ඉඟුරු හද පොලකට තමයි මේ ගොවි මහත්තයා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේවා මම කිව්වා අර කුමිනාශක වල් පැලවෙන්න ඇරලා ඊට පස්සේ මර්ධනය කරලා හදලා තියෙන විදිය.
එතකොට ඒකේ වල් ප්‍රමාණය හුඟක්ම 90%ක්ම අඩු වෙලා තියෙනවනේ. එතකොට වෙන්න බලන්න මේ වෙනකොටත් මම මේ කාණු වලට තෙල් පාර පාත් කරලා ගහලා තියෙනවා. මේ කැලෑ පැල ඔක්කොම මැරලා තියෙනවා. එතකොට අපිට කැලෑ ටික ගලව ගන්න මර්ධනය කරගන්න ලේසි. මේක ලොකුවට මේ ඉඟුරු කැලලට බලපාන්නේ නැහැ. එතකොට ඔබතු කැලෑ පැල ටික නඩත්තු වල් තෙල් නොගහමම ඉඟුරු කැලේ ටික උත් හදලා තියෙනවා. වෙන්න බලන්න ඒකේ තියෙන කැලෑ ප්‍රමාණය. අන්න මම කැලෑ තෙල් නොගහ කැලෑ පැල වෙන්න ඇරලා හදනකොටම හදපු බස් ටික. එතකොට බලන්න කොච්චර වල් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවද කියලා. එතකොට අපි පෝර ප්‍රමාණයක් මෙයාලා අරගෙන තියෙනවා. එතකොට මේ ඉඟුරු පැල ටික සම්පූර්ණ බාල වෙලානේ තියෙන්නේ. දැන් මේක ගලව ගන්නත් පරක්කු වුණා. පරක්කු වුණත් මේක දැන් විජාහට සෙනිකව ගලවන්න ඕන. බලන්න මේ පැල ටික හින් වෙලානේ තියෙන්නේ. ඒ නිසා මම කිව්වේ කැලෑ ටික මර්ධනය කරගන්න ආකාරයක් මම පෙන්නලා තියෙනවා. බලමු මේ පුංචි ගොවි මහත්තයා ඊගාට මොකද පෙන්වන්න හදන්නේ. එතකොට ඔබතුමාලාට මගේ දන්න දැනුමෙන් කොටසක් දුන්නා කියලා මම හිතනවා ඇත්තෙන්ම. ඒක තමයි හිතනවා නෙමෙයි ඒක තමයි ඇත්ත. ඒ නිසා මේක දැනුම අරගෙන ඔබතුමාලා ඇත්තෙන්ම ඉඟුරු ටිකක් කහ ටිකක් හදලා තියෙනවා. ඒක නඩත්තු කරගෙන යන්න. එන අවුරුද්දටත් මේක බලලා එන අවුරුද්දට අපි නොකරපු අයට කරන්න ඉඩ කඩ දෙමු. මේ මිලට නෙමෙයි අඩු මිලකට ඉඟුරු ටිකක් දෙන්න තමයි මම ලබන සැරේට බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබතුමාලාට හුඟක් වීඩියෝ එක දිග වැඩි වුණාදෝ කියලාත් මට හිතෙනවා. එනට මීටත් අඩු කරලා කතාව අඩු කරලා මේක පෙන්වන්න බෑ මට. ඒ නිසා තමයි මම හැකියාවක් දීලා තියෙන්නේ. ඒ නිසා ඔබතුමාලා මේ වීඩියෝ එක බලලා මේකේ අඩුපාඩු ටික මට පෙන්වුම් කරන්න. ඔබතුමාලා දන්න දැනුමත් මට දෙන්න කතා කරලා එතකොට මම මේකත් එක්ක අහු කරගෙන මගේ දැනුමත් අරගෙන ඔබතුමාලාත් අපි එකට යමු කියන කතාව තමයි තියෙන්නේ. ගොවි සඳත් එක්ක අහු කරගෙන අපි එකට හොඳ ලංකාවට හොඳ ගොවියෝ ටිකක් බිහි කරමු. ඒ නිසා ඒ කියමින් මා මේ ලෝකෙට බිහි කරමු මගේ දෙමව්පිය දෙන්නට ගොඩාක් පිං කියමින් මා නිහඬ වෙනවා.